ඔයාගේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එක පිරීලා ස්ලෝ වෙලාද? නැත්නම් ෆයිල් එකක් හොයාගන්න බැරුව දඟලනවද? අද වීඩියෝ එක ඔයාටයි. ආයුබෝවන්. පරිගණක තාක්ෂණයේ මුල සිට සරලව ඉගෙන ගන්න අපේ පාඩම් මාලාවේ 4 වෙනි දවසට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා කවදා හරි හිතලා තියනවද? ඔයා පරිගණකයට දාන ෆොටෝ එකක්, වීඩියෝ එකක්, එහෙම නැත්නම් ඔයාගේ වැදගත් ලේඛනයක් ඇත්තටම ගිහින් තැම්පත් වෙන්නේ කොහෙද කියලා? අන්නේ තැම්පත් කරන ප්‍රධාන මධ්‍යස්ථානය එහෙම නැත්නම් ඩිස් PC ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔබ පරිගණක ශාස්ත්‍රයේ රැකියාවක් කළත් ශිෂ්‍යයෙක් වුණත් මේ ඩිස් PC එකේ ක්‍රියාකාරීත්වය හරියට දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. මොකද මේක තමයි ඔබේ පරිගණකයේ තොරතුරු ගබඩා කරලා තියෙන ඩිජිටල් ගබඩාව. හරි, දැන් අපි ඩිස් PC එක ඇතුළට යමු. මේකට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඩෙස්ක්ටොප් එකේ තියෙන ඩිස් PC icon එක ඩබල් ක්ලික් කරන එක. එහෙම නැත්නම් කීබෝඩ් එකේ Windows key එකත් එක්ක E අකුර ඔබන්න ඕනේ එකපාර. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් my computer කියන එක ඕපන් වෙනවා. මෙතන ඉහළින් ඔබට පේනවා ෆෝල්ඩර්ස් කිහිපයක්. desktop, document, download, music, picture සහ videos වැනි ෆෝල්ඩර්ස් කිහිපයක්. මේ තියෙන්නේ ෂෝට්කට් අපිට කෙලින්ම මේවට යන්න පුළුවන්. මේවා Windows මගින් අපිට ලැබලා දීලා තියෙන default folder. උදාහරණයක් විදිහට ඔබ ඉන්ටර්නෙට් එකෙන් මොනවා හරි download කළොත් ඒක download වෙන්නේ නැත්නම් ඒ folder එක save වෙන්නේ download folder එකට. හැබැයි මම ඔබට උපදෙසක් දෙනවා. ඔබේ වැදගත්ම ෆයිල් මේ folders වලට වඩා වෙනම drive එකක තබා ගන්නා ලෙස. ඒයි කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් අපි මේ වින්ඩෝ එකේ පල්ලෙහා තියෙන device and drive කොටස බලමු. මෙතන තමයි ඔබේ hard disk එකේ කොටස්. hard disk එක හෝ ඔබ එක කොටස් වලට බෙදලා තියෙනවා නම් ඒ කොටස් partition පේන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ local disk C කියන drive එකේ තමයි Windows software එක සහ Windows software එක කියන්නේ මෙහෙයුම් පද්ධතිය. පරිගණක මෙහෙයුම් පද්ධතිය. Windows operating system එක සහ අපි ඉන්ස්ටෝල් කරන අනෙක් හැම software එකක්ම තියෙන්නේ. ඒ නිසා C drive එකේ අනවශ්‍ය විදියට personal file පුරව ගන්න එපා. මොකද ඒක පිරුණොත් මුළු පරිගණකයම slow වෙන්න පුළුවන්. ඔබට පුළුවන් D හෝ E වගේ drive වල ඔබේ photos, movie සහ document පිළිවෙලට තියලා තියාගන්න. මෙතන තියෙන blue bar එක දිහා බලන්න. ඒක රතු පාට වෙලා තියෙනම් ඒ කියන්නේ hard disk එකේ ඉඩ අවසන් වෙන්න ළඟයි. එවැනි වෙලාවක අනවශ්‍ය දේවල් ඉවත් කරලා ඉඩ නිදහස් කරගන්න ඔයා දැනගන්න ඕනේ. දැන් අපි බලමු පිටතින් උපකරණයක් සම්බන්ධ කරාම යම්කිසි උපාංගයක් අපි පරිගණකයකට සම්බන්ධ කළාම මොකද වෙන්නේ කියලා. මම දැන් ඔයාලට මගේ ෆෝන් එක කනෙක්ට් කරලා පෙන්නන්නම්. මොකද මේ වෙලාවේ මගේ අතේ පෙන් ඩ්‍රයිව් එකක් නැති නිසා. අපි පෙන් ඩ්‍රයිව් එකක් හෝ වෙනත් හાર્ඩ් ඩිස්ක් එකක් හෝ දුරකථනයක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මේකට සම්බන්ධ කරාට පස්සේ පරිගණකයට USB ඩ්‍රයිව් එක හෝ type C හෝ HDMI හරහා ඔයාලට මෙන්න මේ my computer ඇතුලේ this PC කියන මෙන්න මේ කොටස ඇතුලේ පැහැදිලිව බලා ගන්න පුළුවන්. අලුතින් ඩ්‍රයිව් එකක් විදියට. දැන් බලන්න මෙතන මගේ iPhone එක කනෙක්ට් වෙලා තියෙනවා මෙතන. ඉතින් මේක ඩබල් ක්ලික් කරලාට ඕපන් කරගන්නත් පුළුවන් අවශ්‍ය නම්. අපිට මේකට අවශ්‍ය යම්කිසි ෆයිල් එකක් මේක ඇතුලේ තියෙන දෙයක් එළියට ගන්න මේ වගේ දේවල් කරගන්නත් පුළුවන්. මෙහිදී එක් වැදගත් දෙයක් සිහිපත් කළ යුතුයි. වැඩ අවසන් වූ පසු පෙන් ඩ්‍රයිව් එක එකපාරම ගලවන්න එපා. ඒක මත right click කරලා eject කියන එක click කරන්න. එතකොට ඔබේ දත්තවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනින් ඔබට පුළුවන් ඕනෑම drive එකක් මත right click කරලා එහි සම්පූර්ණ ධාරිතාවය බලා ගන්න. ඒකට ඔයා right click කරලා properties කියන එක click කරලා එතනින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් ගිය සතියේ අපි ඉගෙන ගත්ත ෆෝල්ඩර් එකක් හදන්නේ කොහොමද, කොපි කරන්නේ කොහොමද, මූව් කරන්නේ කොහොමද, ඩිලීට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ C හෝ D drive දෙකම එහෙම නැත්නම් මීට වඩා drive තියෙන්න පුළුවන්. මේක ඔයාගේ පරිගණකයකට Windows මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කරන මොහොතේ හෝ ඊට පස්සේ මේක වෙනස් කරගන්න පුළුවන්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. මෙම drive ඇතුලේ ෆෝල්ඩර් හදලා ඔයාට අවශ්‍ය විදියට පිළිවෙලට දත්ත ගබඩා කරගන්න පුළුවන්. එහෙනම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝට like කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් දෙයක් එක්ක හමු වෙමු.